බුදුරජාණන් වහන්සේ කියන ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ අපිට දීලා තියෙන මේ දේ මේ අපේ අත උඩ තියෙන්නේ. කටට දාගන්න බැරුව තමයි අපි මේ ඉන්නේ. නේද? ඔය විදේශී ස්වාමීන් වහන්සේ නමක් කිව්වා ලංකා මිනිස්සු නිදානයක් උඩ නිදාගෙන ඉන්නවා. පිටරටින් ආපු මම ඒක මගේ කොටස මං ගත්තා. එහෙම කියලා දෙනවා. ලංකා මිනිස්සු මේක උඩ නිදාගෙන ඉන්නවා කියනවා. ගන්නෙ නැතුව. නේ. ඒතර බුදුරජාණන් වහන්සේ මඟ පෙන්වන්නේ. ඒතර අපිට සතිය තිබුණොත් මේ ඇත්ත දකින්න පුළුවන්කම ලැබෙනවා. සතිය නැත්තම් මේ සතිය දියුණු කරගෙන යෑම තුළ තමයි අපි යථාභූත ඥානයටපත් වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දැනීම. ඒක අපි හරියට මේ සසර ගැන බය තියනවා නම් කෙනෙක් මේක පුරුදු කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ කියනවනේ ආදිත්‍ය පරයය සූත්‍රයේ මහණෙනි මේ ඇස ඇවිලගෙන තියෙන්නේ. මේ ඇහෙන් රූප දකින්නට වැඩිය හොඳයි ගිනියම් වෙච්ච පිහියකින් දෙලි පිහියකින් මේ හැ පිරිමදින එක. මේ කනෙන් ශබ්ද අහනවට වැඩිය හොඳයි ගිනියම් වෙච්ච යවුලකින් මේ කන පිරිමදින එක. මේ නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරනවට වඩා හොඳයි ගිනියම් වෙච්ච දෙලි පිහියකින් නහය කපලා දාන එක. මේ දිවෙන් නොයේ රස මිහිර භුක්ති විඳිනවට වැඩිය හොඳයි ගිනියම් වෙච්ච දෙලි පිහියකින් මේ දිව කපලා දාන එක. මේ කය මිහිරි ස්පර්ශයෙන් විඳිනවට වඩා හොඳයි ගිනියම් වෙච්ච වෑයකින් රැහැලා දාන එක. මේ මනස අවදිය තියාගෙන ඉන්නට වඩා හොඳයි නිදා ගන්න එක. සතර සතිපට්ඨානෙන් තොරව ගතන හැම තත්පරයක් ගැනමත් උන්වහන්සේ දේශනා කරනවා නේද ස්වාමීන් වහන්සේ අපි මායාගේ ග්‍රහණයේ ඉන්නේ කියලා. අපි සම මොහොතේ මායාව ගහනින් ඒක තමයි දැන් මේ කිව්වේ. දැන් එතකොටයි බුදුරජාණන් වහන්සේ එහෙම කියන්නේ. බාහන බුදුරජාණන් වහන්සේ ලස්සනට වෙන්නනවා. මහණෙනි ඇසට යම් රූපයක් වැටෙනවද? ඒ වැටෙන රූපෙට ඒ මොහොතේ ලෝභ සිතක් නම් හටගෙන තියෙන්නේ. මතක තියාගන්න. දැන් ඔන්න අපි දකිනවා මේ පාරුව එහා පැත්තේ තියෙනවා. එතකොට ආසාවක් ඇති වෙනවා ලෝභ සිතක් හටගෙන. කර්ම විඥානේ බැසගෙන දැන් ඒකේ. මේ පරිසරය ගැන වුණත් ස්වාමීන් වහන්සේ පරිසරය මේ ලස්සන පරිසරය දැන් අපි දකිනවා. ඔබතුමීලා වින්දනය කරනවා. නේද? ලස්සන පරිසරය දැන් අපි හිතමුකෝ සාලිකාන වුණාට ලස්සන පරිසරය කියලා දැන් ලෝභ සිතක් හටගෙන කර්ම විඥානේ බැසගෙන මේ මොහොතේම කලුරිය කරනවා. ගති දෙකයි. තිරිසන් ලෝකේ නැත්තම් නිරේ. වෙන කොහෙවත් නෙමෙයි කියන උපදින්නේ. තිරිසන් ලෝකේ නැත්තම් නිරේ. ඒතර මහණෙනි මේ කන යම් සද්දයක් ඇහෙනවා. ඒ ශබ්දයට ලෝභ සිතක් හටගෙන. ඒ හටගන්න මොහොතේම මරණයටපත් වෙනවා. මහණෙනි ගති දෙකයි. බුදුරජාණන් ගති දෙකයි. പ്രേත ලෝකවත් අසුර ලෝකවත් නෙමෙයි. තිරිසන් ලෝකේ නැත්තම් නිරේ. මහණෙනි මේ නාසයට යම් ගන්ධයක් දැනෙනවා. ඒ ගන්ධය දැනෙන මොහොතේ මේ කර්ම විඥානේ බැසගෙන ඒක ලෝභ සිත හටගෙන ඒ මොහොත කලුරිය කරනවා. ගති දෙකයි. තිරිසන් ලෝකේ නැත්තම් නිරේ. දිවට යම් රසයක් දැනෙනවා. දැනෙනේ රසයට ලෝභ සිතක් හටගෙන. දැන් අපි හිතන්න අපි කෑම ටිකක් කනවා. කනකොට රස තෘෂ්ණාවනේ. පරිප්පු ටික හොඳයි, සම්බෝල ටික හොඳයිනේ. රස කර කර කන්නේ. ඒ වෙලේ මැරුණා.